මං අද මේ කියන්න යන දේ සමහර අයට පොඩ්ඩක් රිදෙන්න පුළුවන්. ගොඩක් අය යාලගේ ජීවිතය අසාර්ථක වෙන්නේ ඒගොල්ලෝ ස්මාර්ට් නැති නිසා නෙවෙයි. දුර්වල නිසා එහෙමත් නැත්නම් මහන්සිලා වැඩ කරන්නේ නැති නිසා නෙවෙයි. ඒගොල්ලොන්ට අසාර්ථක වෙන්න සිද්ධ වෙන්නේ ඒගොල්ලොන්ගේ ඊගෝ එක මමත්වේ නිසා. මම මේක හැමතැනම දකිනවා. ඒගොල්ලොන්ට හම්බ වෙන ගොඩක් chances ඒගොල්ලෝ මෙන්න මේ මමත්වේ ඊගෝ එක නිසා නැති කරගන්නවා. මම කවුද කියලා අනිත් අයට පෙන්වන්න ගිහින් එහෙමත් නැත්නම් Taman නිවැරදි කියලා ඔප්පු කරන්න ගිහින් ඒගොල්ලොන්ට ගොඩක් හම්බ වෙන chances ගොඩක් connections ඒගොල්ලෝ නිකම්ම නැති කරගෙන දාගන්නවා. මේක තියෙන නරකම දේ තමයි ඊගෝ එකේ ඉන්නේ වෙස් වලාගෙන. කොන්ෆිඩන්ස් එකක් විදිහට තමයි ඊගෝ එක ඔයගොල්ලොන්ට හම්බෙන්නේ. මේක නිකන් ඔයගොල්ලන්ට දැනෙන අමුතුම ශක්තියක් විදිහට. හැබැයි ටික කාලයක් ගියට පස්සේ ඔයාලට තේරෙයි ඔයා වටපිට බලද්දී ඔයාගාව කවුරුත් නැහැ. හේතුව ඊගෝ එක. අද අපි කතා කරමු ඊගෝ එක ගැන. ඒ කතා කරන්නේ The 48 Laws of Power පොතේ තියෙන Lowell help එකෙන්. පළවෙනි කොටස. ඊගෝ එක සහ විශ්වාසය අතර වෙනස. ගොඩක් අය ඊගෝ එකයි කොන්ෆිඩන්ස් එකයි කියන මේ දෙක පටලව ගන්නවා. විශ්වාසය, කොන්ෆිඩන්ස් කියන්නේ නිහඬ ශක්තිය. තමන්ගේ වටිනාකම අනිත් අයට කෑ ගහලා කියන්න ඕනේ නැහැ කියලා ඔබ දන්නවා. කවුරුත් ඔබ නෝට් කළේ නැතත් ඔබට ඒ ගැන බයක් නැහැ. ඊගෝ එක කියන්නේ ඇතුළේ තියෙන බය සහ අනාරක්ෂිත බව. ඒක හැම වෙලාවෙම උත්සාහ කරන්නේ තමන් දක්ෂයි, තමන් නිවැරදි, තමන් අනිත් අයට වඩා වැදගත් කියලා ඔප්පු කරන්න. ඊගෝ එක තියෙන කෙනෙක් අඳුර ගන්න හරිම ලේසි. සෑම පුංචි තීරණයක්ම අනිත් අයට පැහැදිලි කරන්න යනවා. කවුරු හරි පොඩි අගෞරවයක් කළොත් ඉක්මනින්ම කේන්ති ගන්නවා. සාකච්ඡාවකදී සත්‍ය හොයාගන්නව වෙනුවට දිනන්න විතරක් උත්සාහ කරනවා. ඇත්ත කතාව මේක. සැබෑ බලවත් මිනිස්සු කවදාවත් එයා බලවත් කියන එක ප්‍රූව් කරන්න යන්න ඕනේ නැහැ. රීසන් එක එයාව දකිද්දිම තේරෙනවා මෙයා පවර්ෆුල් මිනිස්සෙක්. ඇයි මොකටද මේ බොරුවට ඒක ඔප්පු කරන්න යන්නේ? දෙවෙනි කොටස. First law, never outshine the master. ඔබේ ප්‍රධානියට වඩා කැපී පෙනෙන්න එපා. right. දැන් අපි The 48 Laws of Power පොතේ තියෙන laws එක මේක පොඩ්ඩක් අපි බලමු. so ඊගෝ එක මේ වෙලාවේදී ඔයාට කියනවා ඇයි මම මේ මගේ දක්ෂතාවය හංගන් ඉන්නේ? මම පෙන්වන්න ඕනේ මේක කියලා. හැබැයි ඇත්ත මේකයි. ඔයාගේ ලොක්කට ඔයාට තියෙන ස්කිල්ස් පෙන්වන්න ගත්තාම එයාට තේරුම් යනවා ඉතින් මූ මට වඩා දක්ෂයි නේද කියන එක. එතකොට වෙන්නේ එයාගෙන් ඔයාට තර්ජනයක් හම්බ වෙන එක විතරයි. උදාහරණයක් විදිහට රැස්වීම එකදී ඔයාගේ ලොක්කා ඔයාගේ බොස් ඔයාට වැරදි කියන්නේ රැස්වීමද කියන්නේ වැරදි දෙයක් වෙන්න පුළුවන්. ඒ වෙලාවේ ඔයා මෙහෙම ඇක්ෂන් එකක් ගන්නවා. නෑ ඒක වැරදි. මෙන්න මේ විදිහට කරන්න ඕන හොඳ විදිහක් මේක කියලා ඔයා ඒක කරන්න යනවා. නැත්නම් ඔයා ඒක මේ රැස්වීමද පෙන්වන්න යනවා. ඔබ හිතන දේ මම මගේ දක්ෂතාවය පෙන්නුවා. ඇත්තටම මොනද? ඔබ ඔබේ ලොක්කව හැමෝම ඉස්සරහම අපහසුතාවයකට පත් කළා. දැන් එයා ඔබට උදව් කරනවා වෙනුවට ඔබ පසමිතුරෙක් විදිහට දකිනවා. හැබැයි පවර්ෆුල් මනුස්සයා කරන්නේ මෙන්න මේකයි. එයා ඒ වෙලාවේ නිහඬ විදලා පස් වෙලාවක බොස් එක කතා කරනකොට ඒක කියලා දෙනවා. ඔයා අර කිව්ව අදහසට මේ දේත් එකතු කරනවා හොඳ නැද්ද? මේ වෙලාවේදී වෙන්නේ බොස්ව ගම පොඩ්ඩක් උඩින් තියලා ඔයා කපට විදිහට යට ඉඳන් බොස්ට මේක එයාගේ අයිඩියාවක් විදිහට කියනවා. එයාගේ අයිඩියා එකටම පොඩ්ඩක් පොඩි නම් දෙයක් ඇඩ් කරා විදිහට තමයි යන්නේ. එතකොට ඔයාට වෙන්නේ බොස් එක්ක ඔයාට මේ ලොකු පැහැදීමක් බොස්ට ඇති වෙනවා සහ පොඩි ගෞරවයකුත් හම්බ වෙනවා. දැන් අර විදිහට කරද්දී ඔයාට අනිත් අය ඉස්සරහ පොඩි අම්මට සීරි කියලා වගේ එකක් තියෙනවා. ඒක වැඩක් වෙන්නේ නැහැ. ඔයා මේ වෙලාවේදී කරන්න පොඩ්ඩක් බොස්ගේ නම හදා ගන්න නම් අන්න ඒක තමයි කරන්න ඕනේ. මේක ඇවිල්ලා ගොට්ට අල්ලනවා වගේ වැඩක් විදිහට හිතන්න යන්න එපා. මේක ඇවිල්ලා මේක තමයි ඇත්තටම පව එක වැඩ කරන විදිහ. තුන්වෙනි කොටස. Fourth law, always say less than necessary. අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් කතා කරන්න. ඊගේ කාස ගොඩක් වැඩියෙන් කතා කරන්න. සහ තමන්ව සාධාරණීය කරගන්න ගොඩක් කැමතියි. කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවාම මම ඒක කළේ මෙන්න මේ නිසා කියලා දිගින් දිගටම විස්තරය කරන්න යනවා. ඒත් ඔයා වැඩියෙන් පැහැදිලි කරන්න යන තරමට ඔයාගේ අර තියෙන වචන වල තියෙන වැලියු එක එන්නේ අඩු වෙලා යනවා. බලවත් මිනිස්සු හරිම පැහැදිලි. කෙටි උත්තර තමයි ඒගොල්ලෝ දෙන්නේ. ඔවුන් නිහඬතාවයට ඉඩ දෙනවා. ඊළඟ පාර කවුරුහරි ඔබ ප්‍රශ්න කරද්දී කෙටි උත්තරයක් දීලා නිහඬ වෙන්න. ඒ නිහඬතාවය අනිත් මිනිස්සයාව අපහසුතාවයට පත් කරනවා. එතකොට එයාට තේරෙනවා අටේ මූ මට වඩා ශක්තිමත් නේද කියන එක. සෝ ඔය වගේම ඔයගොල්ලෝ ජොබ් එකක් කරනවා, බිසි ලයිෆ් එකක් ගත කරන කෙනෙක් නම් ඔයාලට පොත් කියවන්න ඕනේ. ඒ ආසාව තියෙනවා. හැබැයි ඒක හරියට කරගන්න බෑ. ඔයාලට ඒ ඇක්ෂන් එක ඉම්ප්ලිමන්ට් කරගන්න බෑ හරියට. එහෙනම් අපේ Patreon එකට ජොයින් වෙන්න ඔයගොල්ලන්ට මම පර්සනලයිස්ඩ් ඔයාලව එක එක්කෙනාව ගයිඩ් කරනවා කොහොමද හරියට බුක් එකක් රීඩ් කරන්න. ඔයා ඇටොමික් හැබිට් කියන බුක් එක සිලෙක්ට් කරගත්තොත් ඔයාට මම ඩේලි ප්ලෑන් එකක් දෙනවා. ඒකට chapter summarize දීලා ඔයගොල්ලොන්ව හරියට මේ පොතේ තියෙන content එක ඔයාට ඔලුවට දාගන්න උදව් කරනවා. මේකෙදි මම කරනවා ඔයාව පුෂ් කරනවා. එහෙම නැතු ඔයාව මේ නිකන් ඔයාට මම පොත කියවලා දෙන්නේ නැහැ. මම ඔයාව පොත කියවන්න උනන්දු කරවනවා. සහ හරියට සිස්ටම් එකක්, හරි පයිප්ලයින් එකක් හදලා දෙනවා. හතරවෙනි කොටස. 9th law, win through actions. වාද කිරීමෙන් නොව ක්‍රියාවෙන් ජය ගන්න. ජීවිතේ ලොකු මුගල තමයි වාද කරලා තමන්ව නිවැරදි කියලා ඔප්පු කරන්න යෑම. ඔයාගේ ප්‍රයිවට් ලයිෆ් එකේ එහෙමත් නැත්නම් ඔයාගේ වැඩ කරන තැනදී ඔයා වාද කරලා දින්නත් එතෙන් ඇත්තටම වෙන්නේ ඔයාගේ ඊගෝ පිනවා ගැනීම විතරයි. හිතන්න ඔයාගේ යාළුවයි වැඩක් කරන්න ක්‍රමවේදයක් වාද කරනවා. ඒ වෙනුවට වැඩි කතා නොකර ඒ වැඩේ නියම විදිහට කරලා ප්‍රතිඵල පෙන්වන්න. සෝ කතාවට වඩා ඔයාගේ රිසල්ට්ස් ප්‍රතිඵල ගොඩක් සද්ද තියෙනවා. පස්වෙනි කොටස. 5th law, guard your reputation. ඔබේ කීර්ති නාමය රැකගන්න. ඔය අවුරුදු ගානක් තිස්සේ ඔයා බිල්ඩ් කරගත්ත රෙපියුටේෂන් එක, ඔයාගේ ගෞරවය, ඔයාගේ කීර්ති නාමය ඔයා ගන්න එක චූටි ඇක්ෂන් එකක් නිසා, ඊගෝ එක නිසා ගන්න චූටි ඇක්ෂන් එකක් නිසා බූම්
කියලා ඩිස්ට්‍රෝයි කරලා දාන්න පුළුවන්. කවුරු හරි වාට අපහාස කරොත් එහෙම වාට එවෙලම කියන්නේ දැම්ම බැනපන් දැම්ම පරිගණින් කියලා. ඔන්න ඔය වගේ දෙයක් තමයි ඔයගේ ඔළුවෙන් කියන්නේ. ඒත් එහෙම කරන්න එපා. සයිලන්ස් ඉන්න චුට්ටක්. මතක තියාගන්න ඔයා එහෙම සයිලන්ස් ඉන්න එක ඔයා කෑ ගහනට වඩා මාරම් පවර්ෆුල්. මේක මම ස්ක්‍රිප්ට් එක දාන් හිටිය දෙයක්වත් නෙමෙයි. මට මේක මතක් වුණ එක්සැම්පල් එකක්. මට DM එකක් ආයිත් තිබ්බ මේ ළඟදී සහ මම මේ ලෝ එක ගැන වීඩියෝක් කලින් ඔල්රෙඩි TikTok එකේ දාලා තිබ්බා. මට ළඟදී DM එකක් ආවා. බ්‍රෝ මම ඔයා කිව්ව නිසා මේ දෙර මට ඉස්කෝලේ ෆයිට් කරගන්නවලු නිතරම රණ්ඩු කරගන්න බැනගන්න කෙනෙක්ලු. මම මේ කලින් ලෝයා කියලා තිබ්බ නිසා එයාට ඒක මතක් වෙලා එයා ඒ වෙලාවේ ෆයිට් කරගන්න කියන සයිලන්ස් හිටියලු. කවුරුත් මෙයාට ගහන්න ආවෙත් නැහැලු කිසි ප්‍රශ්නයක් නැහැලු. නිකන් වෙනදට වඩා අමුතුම රෙස්පෙක්ට් එකක් මෙයාට හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ නිකම් අනිත් කට්ටිය මෙයා සද්ද නොකර ඉන්න එක නිසා ඒගොල්ලෝගේ චාටර් වුණා වගේ දෙයක් නෙවෙන්නේ ඇත්තම කිව්වොත් එහෙම. මොකද ඒ සිටුේෂන් එකේදී වෙන්නේ අඩේ මට කියන්නේ මං මෙච්චර බැන්නට මුට ගානක් නැද්ද කියන්නේ මං එච්චර පොරක් නෙවෙයිද කියන එක ඔලුවට යනවා. දැන් ඔයාත් බයින්න ගියොත් එහෙම උට තේරෙනවා හරි මං පොරක් නිසා තමයි මෙයා මට බයින්නේ කියන එක. ඔයා සයිලන්ස් ඉන්නේ සත පහකට ඔයා ගණන් ගන්න නැහැ කියන එක යාගේ ඔලුවට යනවා. That's how king power game is going. 5 වෙනි කොටස 47th law. Don't go past the mark. නතර විය යුතු තැන දැනගන්න. ඊගොයි කවදාවත් සෑහීමකට පත් වෙන්නේ නැහැ. ඔයා එක ජයග්‍රහණයක් ලැබුවට පස්සේ ඔයාට ආයෙ කියනවා තව ඉස්සරහට යන්න, තව දේවල් කරන්න, තව බැනගන්න ඔන්න ඔයාගේ බ්‍රේන් එක කියන්න පටන් ගන්නවා. බොහෝ සාර්ථක මිනිස්සු පල්ලමට වැටෙන්නේ Taman ජයග්‍රහණය කරලා ඉන්න වෙලාවේ නතර වෙන්න දන්නේ නැති නිසා. ඔයා දැන් යම් දෙයක් කරලා දිනුවා නම් සද්ද නැතුව ඒකින් හම්බෙච්ච කීර්ති නාමයේ රෙපියුටේෂන් එක අරන් එතනින් අයින් වෙන්න. තවත් ලොකු කම්පෙන් වන්න ගියොත් ඔයා හදාගත්ත හැම දෙයක්ම නැති වෙලා යන්න පුළුවන්. රයිට්. ඔබේ තේරීම හැම දවසකම ඔයාලට තීරණයක් ගන්න දෙනවා. ඔබට ඕනේ ඊයුක දිනවන්නද නැත්නම් ඔබේ බලය පව එක සහ ගෞරවය රැකගන්නද. සෝ මේ විදිහෙන් ඔයගොල්ලෝ දැනගන්නද කොන්ෆිඩන්ස් කියන්නේ මොකද්ද ඊගෝ කියන්නේ මොකද්ද කියලා සහ ඊගෙන් ඔයාලට වෙන අවාසි මොනවාද කියන එක ඔයා දැනගන්න ඇති. මතක තියාගන්න සෑම බලවත් මිනිස්සෙක්ම හැමෝම දිහා බලමින් අහගෙන ඉන්න මිනිස්සෙක් මිසක් හැම වෙලාවෙම කෑ ගහන මිනිස්සෙක් නෙවෙයි. එයා අනිත් අය ස්ටඩි කරන එක තමයි කරන්නේ. සෝ අන්න ඒ වගේ පවර්ෆුල් මිනිස්සෙක් වෙන්න try කරන්න. මේ වගේ තවත් long form videos බලන්න පුත්‍රා කැපිත් එක දිගටම එකතුලා ඉන්න. පළවෙනි subscribe button එක click කරන්න සහ short form videos බලන්න TikTok එකත් එක දිගටම එකතුලා ඉන්න. සුපුරුදු පරිදි මේ පුත්‍රාගේ